ඩොකර් ඉගෙන ගන්න ගමනේ වැදගත්ම පියවරටයි අද අපි ආවේ. කලින් වීඩියෝ එකේදී අපි තව කෙනෙක් හදපු ඉමේජ් එකක් පාවිච්චි කරා. හැබැයි අද අපි ඉගෙන ගන්නවා අපේම කෝඩ් එකක් ඩොකර් ඉමේජ් එකක් බවට පත් කරගන්නේ කොහොමද කියලා. ඒකට අපිට ඕන වෙන්නේ ඩොකර් ෆයිල් කියලා එකක්. මේක හරියට මැජික් රෙසිපි එකක් වගේ. ආයුබෝවන් හැමෝටම. මම හිරුනි. හිරුනිස් ක්ලවුඩ් බ්ලොග් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඩොකර් ෆයිල් එකක් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ලේසිම එක්සාම්පල් එකක් විදිහට ඔයාලට පැහැදිලි කරොත් කේක් රෙසිපි එකක් ගැන හිතන්න. කේක් එකක් හදන්න අපිට පිටි, බිත්තර වගේ දේවල් ඕනේ. ඒ වගේම ඒක හදන ස්ටෙප්ස් ටිකත් අපි දැනන් ඉන්න ඕනේනේ. අන්තිමට මේ ටික හරියට කරාම තමයි අපිට රසම රස කේක් එකක් හම්බෙන්නේ. ඩොකර් ෆයිල් එකක් කියන්නේ අපේ සොෆ්ට්වෙයාර් එක හදන්න ඕන කරන බඩුයි ඒක වැඩ කරන්න ඕන ස්ටෙප්ස් ටිකයි ලියපු සරල ටෙක්ස්ට් ෆයිල් එකක්. මම මේකට යූස් කරන්නේ VS Code කියන IDE එක. ඔයාලට අනිත් IDEs යූස් කරන්න පුළුවන්. හැබැයි මම රෙකමන්ඩ් කරනවා VS Code එක යූස් කරන්න කියලා. මොකද VS Code එකේ හරියම ලේසි අපිට කෝඩින් කරන්න. මම මෙතනදී යූස් කරන්නේ Hello World කියන HTML ෆයිල් එකක්. මෙන්න මේ Hello World කියන ෆයිල් එක තමයි අපි ඩොකර් කන්ටේනර් එකකට දාන්න යන්නේ. එතකොට ඔයාලා මුලින්ම Hello World කියන HTML ෆයිල් එක මෙන්න මේ විදිහට හදාගන්න. මේකෙදී අපිට එක්ස්ටෙන්ෂන් එකක් තියෙනවා ඩොකර් කියලා. මෙන්න මේ එක්ස්ටෙන්ෂන් එක යූස් කරොත් ඔයාලට ගොඩක් ඩොකර් කමාන්ඩ්ස් එහෙම යූස් කරන්න හරිම ලේසි. ඒ නිසා ඔයගොල්ලෝ ඒකත් ඉන්ස්ටෝල් කරගන්නවා නම් ගොඩක් ලේසි මේ වැඩේදී. VS Code එකෙන් මෙන්න මේ Hello World HTML ෆයිල් එක තියෙන ඩිරෙක්ටරි එක ඕපන් කරාට පස්සේ අපි කරන්න ඕනේ Docker ෆයිල් කියලා ෆයිල් එකක් හදාගන්න එක. මෙන්න මේ Docker ෆයිල් එක ඇතුලේ අපි ලියා ගන්න ඕන කමාන්ඩ්ස් දෙකක්. පළවෙනි කමාන්ඩ් එක තමයි prom space nginx alpine කියන එක. දෙවෙනි කමාන්ඩ් එක තමයි copy space index.html space hash user hash share hash nginx hash html hash කියන එක. මේකෙදී අපි මේ කමාන්ඩ් දෙක ඔයාලට පැහැදිලි කරොත් from nginx alpine කියන්නේ අපි මේකට යූස් කරනවා බේස් ඉමේජ් එක විදිහට nginx alpine කියලා. මොකද්ද මේ alpine කියන්නේ? අපිට nginx කියලා යූස් කරන්න පුළුවන්. ඔව් nginx latest nginx alpine ඔය වගේ ඉමේජස් අපිට යූස් කරන්න පුළුවන්. ඇත්තටම alpine කියන එකම අපි යූස් කරන්නේ මේක ඇත්තටම චූටි. ඒ කියන්නේ simple linux distribution එකක්. මේකෙදි අනවශ්‍ය දේවල් ගොඩක් නැහැ. ඒ හින්දා ඒක අපිට හරිම සැහැල්ලුවෙන් ඒ වගේම හරිම ස්පීඩ් විදිහට මේක යූස් කරන්න පුළුවන්. හැබැයි ඔයාට Debian වගේ ලොකු ඉමේජසුත් යූස් කරන්න පුළුවන්. හැබැයි මෙතනදී ප්‍රොඩක්ෂන් ලෙවල් එකේදී අපි මෙහෙම ලොකු ඉමේජස් යූස් කරන්නේ මොකද අපිට සිම්පල් විදිහට මේක රන් කරගන්න ලේසිම ඉමේජ් එක විදිහට අපි යූස් කරන්නේ Alpine කියලා. එතකොට මෙන්න මේ දෙවෙනි කමාන්ඩ් එකේ තියෙන දිග පාත් එක මොකක්ද? දෙවෙනි කමාන්ඩ් එකෙන් අපි කරන්නේ අපේ තියෙන index.html ෆයිල් එක nginx කියන කන්ටේනර් එකට කොපි කරන එක. මේකෙදී කන්ටේනර් එක ඇතුලේ මෙන්න මේ ඩිරෙක්ටරි එකක් දීලා තියෙනවා. මේ ඩිරෙක්ටරි එකෙන් කරන්නේ ඔයාලා හිතන්න අපි ලියුමක් යවද්දී අපේ හරිම ඇඩ්‍රස් එක ලියන්න ඕනේනේ. ඒ වගේම මේ nginx සර්වර් එක දන්නේ එයාගේ වෙබ් ෆයිල්ස් තියෙන්නේ ඔන්න ඔය කියන විශේෂ ලොකේෂන් එකේ කියලා විතරයි. ඒ නිසා තමයි අපි අපේ index.html ෆයිල් එක අන්න ඒ ඇඩ්‍රස් එකටම කොපි කරන්නේ. ෆයිල් එක ලියලා ඉවර වුණාම අපිට තියෙන මේක බිල්ඩ් කරගන්න. බිල්ඩ් කරගන්න කියන්නේ අපේ ඕන් ඉමේජ් එකක් හදාගන්න එක. මේකෙදී අපි ටර්මිනල් එක යූස් කරලා මෙන්න මේ කමාන්ඩ් එක ගහගන්න ඕනේ. කමාන්ඩ් එක තමයි docker space build space -t space my app space dot කියන්නේ. මේකෙදී අපි -t කියලා පාවිච්චි කරන්නේ අපි ඉමේජ් එකට දෙන නම. ඒ කියන්නේ ටැග් එක විදිහට අපි යූස් කරන්නේ my app කියලා. එතකොට අන්තිමට තියෙන ඩොට් එකකින් කියන්නේ මේ දැනට ඉන්න ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන ඩොකර් ෆයිල් එක යූස් කරන්න කියලා. එතකොට අපි ඊළඟට මෙන්න මේ හදාගත්ත ඕන් ඉමේජ් එක එහෙම නැත්නම් කස්ටම් ඉමේජ් එක අපි රන් කරගන්න ඕනේ. මෙන්න මේ ඉමේජ් එක රන් කරගන්න අපි ස්පෙෂල් කමාන්ඩ් එකක් ගහනවා. කමාන්ඩ් එක තමයි docker space run space -d space -p space 8080:80 space my app. එතකොට ඔයා මේ
කෝඩ් එක ගහලා ඉවර වුණා කියන්නේ ඔයාගෙම කියලා කන්ටේන එකක් දැන් රන් වෙන්න ඕනි. අපිට කන්ටේන එක රන් වෙලාද කියලා බලන්න අපි කලින් ඉන්ස්ටෝල් කරගත්ත ඩොකර් ඩෙස්ක්ටොප් කියන ඇප් එක ඕපන් කරලා බලන්න පුළුවන් අපේ කන්ටේනර්ස් සහ ඉමේජස් ටික තියෙනවද කියලා. ඊළඟට අපි බලන්න ඕනේ ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරලා localhost 8080 කියලා ගහලා බලපුවාම ඔයාලගේ වෙබ්සයිට් එක එහෙම නැත්නම් ඔයාලගේ HTML ෆයිල් එකේ තිබ්බ කන්ටෙන්ට් එක මෙන්න මේ වෙබ් බ්‍රවුසර් එකේ පෙන්නනවද කියලා. එහෙම පෙන්නනවා නම් ඔයාලා සාර්ථකව ඔයාලගෙම කියලා HTML ෆයිල් එකක් එහෙම නැත්නම් ඔයාලගෙම කියලා සරල කෝඩ් එකක් කන්ටේන එකක් ඇතුලේ ඔයාලා හොස් කරලා ඉවරයි. අද ඔයාලා ඉගෙන ගත්තා ඩොකර් ෆයිල් එකක තියෙන්න ඕනේ මූලිකම දේවල් ටික. ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු තව ටිකක් සංකීර්ණ විදිහට Node.js වගේ ඇප් එකක් මේ විදිහට ඩොකරයිස් කරන්නේ කොහොමද කියලා. වීඩියෝ එකෙන් මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා subscribe කරන්න. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉක්මනින්ම හමු වෙමු.